පුතුනේ මේ අහකන් පුතුනේ මේ අහකන් මං පොඩි කාලේ හඳ මාමා කිව් කතාව මේ අහකන් පුතුනේ මේ අහකන් පුතුනේ මේ අහකන් ඔන්න කොහොමත් කැලේක ලස්සන සැලලිහිණි පවුලක් හිටියලු. ඉතින් යාලා හරි සන්තෝෂෙන් ජීවත් වුණාලු. ඉතින් යාලා සැලලිහිණියෝ කූඩු හදද්දී වහලා හදන්නේ සාමාන්‍යයෙන්. ඉතින් දවසක් මේ අයට මේ කුරුළු පවුලට හරි භයංකාර අත්දැකීමකට මුහුණ දෙන්න වෙනවා. ඒක කියන තමයි මේ කියන්නේ. පුංචි කූඩුවක කැලේ සැලලිහිණි ජෝඩුවක් උන්න ලස්සන සින්දු කියලා පොඩි පුතා නෙලෙව්වා දෙන්න හිටි හැටියම දවසක්දා මොරසූර නැවැසක් වෙස්සා ඇල තොල ගංගා පිරිලා වෙහි වතුර ගල ගලා වැස්සා මහසෙට සුලෙක හමලා හුකා ගස්මුල් දෙදරා ඇද වැටුණා මේ වැස්ස වහිද්දි අම්මයි තාත්තයි දෙන්න හොඳටම බය වෙලා. පුතාට මොකද වෙයිද? දෙමෙයිද? නැත්නම් මේ වැස්සට ගහගෙන යයිද? අම්මට තාත්තට කරන්න ඉතුරු වෙලා තිබුණේ එකම එක දෙයයි. අම්මයි අප්පයි දෙන්න හත් දෙයනේ කියලා පොඩි පුතා පදාකි හඩලා මහහයියෙන් විලාප දුන්නා. මේ විලාපේ හෙන උඩ ඉන්න දෙවියන්ට. ඉතින් කොයි කාගේ සැප දුක බලන මේ මුළු තුල්ලා කෙටලොක්කා පොඩි පුතා පදාගෙන හඬනා හිත උණු වීල අනුකම්පාවෙන් වෙහිපිට අහසට ඇදකටුතා පායා හිරු පෙරවාගේ තිලුණ වනමල් පිපිලා නැතුවා. ඉන් පසු අම්මයි අප්පයි චුට්ටයි සතුටින් කල් කෙව්